Welcome to my YouTube channel. සල්ලි කියන්නේ ඔයා පස්සෙන් එලවන්න ඕන දෙයක් නෙවෙයි. ඔයාගේ පැත්තට ආකර්ෂණය කරගන්න ඕන දෙයක් කියලා කවුරු හරි කිව්වොත් ඔයා ඒක පිළිගන්නවද? අපි පුංචි කාලේ ඉඳන්ම අහලා තියෙන්නේ සල්ලි හොයන්න නම් ඇඟ වෙහෙසලා රැතිස්සේ නොනිදා මහන්සි වෙන්න ඕන දෙයක් කියලා. ඒක ඇත්ත. හැබැයි ලෝකයේ ඉන්න ප්‍රකෝටිපතියන් සාර්ථකම ව්‍යාපාරිකයන් සහ ජනප්‍රිය චරිත සල්ලි තමන් වෙතට ගෙන්න ගන්න භාවිතා කරපු එකම එක රහස් මනෝවිද්‍යාත්මක ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මනසින් මවා ගැනීමේ බලය. අද වීඩියෝ එකෙන් මම ඔයාට කියන්නේ ඔයාට ඕන තරම් සල්ලි සහ සාර්ථකත්වය මනසින් ආකර්ෂණය කරගෙන ලෝකයම හංගපු ඒ රහස හරියටම කරන්නේ කොහොමද කියලා. මේක නිකම් මනක්කල්පිත දෙයක් නෙවෙයි. මම ඔයාට ලෝක ප්‍රකට හොලිවුඩ් නළු ජිම් කැරිගේ ඇත්ත ජීවිත කතාව කියන්නම්. 1987 අවුරුද්දේදී ජිම් කැරි කියන්නේ කිසිම සල්ලියක් නැතුව අන්ත අසරණව තමන්ගේ පරණ කාර් එක ඇතුලේ නිදාගන්නමින් හිටපු කෙනෙක්. එයාට කන්නවත් හරියට සල්ලි තිබුණේ නැහැ. හැබැයි එයා law of attraction ගැන දැනගෙන මාරම දෙයක් කළා. එයා තමන්ගේ නමටම ඩොලර් මිලියන 10ක චෙක් පතක් ලියාගත්තා. ඒකේ දවස විදිහට දැම්මේ 1995 තෑන්ක්ස් ගිවිං දවස. එයා මොකද කළේ දන්නවද? එයා හැමදාම රැට තමන්ගේ පරණ කාර් එක උඩට නැගලා හොලිවුඩ් නගරේ දිහා බලාගෙන S2 පියාගෙන මනසින් මවා ගත්තා. එයා දැක්ක ප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරු එයාගේ රඟපෑමට කැමති වෙනවා. එයාට ලොකු චිත්‍රපටි ලැබෙනවා. එයාට ඩොලර් මිලියන 10ක් හම්බෙනවා. එයා ඒ හැඟීම උපරිමයෙන්ම වින්දා. ඒ වගේම එයා ඒ ලියාගත්ත චෙක් එක හැමදාම එයාගේ පසුම්බියේ තියාගෙන හිටියා. පුදුම කියන්නේ හරියටම 1995 තෑන්ක්ස් ගිවිං දිනයට මෙපිටින් එයාට ඩම් ඇන්ඩ් ඩම්බර් කියන චිත්‍රපටයේ වෙනුවෙන් හරියටම ඩොලර් මිලියන 10ක මුදලක් ගෙවනු ලැබුවා. එයා අවුරුදු ගානකට කලින් මනසින් දකින්න පටන් ගත්තු දේ ඇත්තටම එයාගේ ජීවිතයට ආවා. එතකොට කොහොමද අපිත් මේක අපේ ජීවිතයට හරියටම එකතු කරගන්නේ? මෙන්න මේ සරල පියවර 3 අද ඉඳන් පටන් ගන්න. එක තමයි පැහැදිලි රූපයක් මවා ගන්න. ගොඩක් අය කරන්නේ මට ගොඩක් සල්ලි ඕනේ කියලා නිකම්ම හිතන එක. ඒක වැරදි. ඔයාගේ යටිහිතට පැහැදිලි රූපයක් ඕන. ඔයාට අවශ්‍ය හරියටම මුදල් කොච්චරක්ද? ඒ සල්ලි අතට ආවම ඔයා කරන්නේ මොකද්ද? ඒ සල්ලි වලට ඔයා ගන්නේ මොන වගේ කාර් එකක්ද? නැත්නම් හදන්නේ මොන වගේ ගේයක්ද කියලා එක මනසින් ඊටාම පැහැදිලිව දකින්න. දෙක තමයි හැඟීම් එකතු කරන්න. මනසින් මවාගෙන අපි ඒක සාර්ථක කරගන්නේ කොහොමද දන්නවද? ඒකට හැඟීම් එකතු වුණාම විතරයි. ඒ සල්ලි ලැබුණාම ඔයාට දැනෙන සතුට, ඒ නිදහස, ඔයාගේ පවුල අයට දැනෙන සහනය දැන්ම ඔයාගේ ඇඟට දැනෙන්න අරින්න. මට මේක ලැබෙයිද කියලා සැකය නැති කරලා මේක මට ලැබිලා ඉවරයි කියන හැඟීමෙන් ඉන්න. තුන්වෙනි කරුණ තමයි අපි මේ දේවල් කරන්න ඕන නිදාගන්න කලින් සහ උදේ නැගිට ගමන්. අපේ යටිසිත වඩාත්ම සක්‍රිය වෙන්නේ අපි නිදාගන්න යන්න ඕන මෙන්න තියෙද්දි සහ උදේ නැගිට ගමන්මයි. ඒ වෙලාවට විනාඩි 5ක් S2 පියාගෙන කිසිම සද්දයක් නැති තැනක ඉඳලා එයාගේ ඒ හීනේ ඇත්තටම ඉෂ්ට වෙලා තියෙනවා මවා ගන්න. මෙතනදී මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි විසුවලයිසේෂන් කරලා විතරක් ඇඳට වෙලා නිකන් හිටියට සල්ලි අහසින් වැටෙන්නේ නැහැ. ඔයා මනසින් දකින දේ ඔයාගේ යටිසිත විසින් ඔයාට අලුත් අදහස්, අලුත් පාරවල් සහ අවස්ථා විදියට ලබා දෙනවා. ඒ එන අවස්ථාවලින් බය නැතුව ප්‍රයෝජනය ගන්න එක ඔයාගේ වැඩක්. ඔයා තදරෑ ඉඳන්ම මේ ක්‍රමය try කරලා බලන්න ලෑස්තිද? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකෙන් ඔයාට අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබුණා නම් ලයික් එකක් දාලා ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ ජීවිතයේ දිනන වටිනා වීඩියෝ දිගටම බලන්න අපේ channel එක අදම subscribe කරන්න. ජය වේවා!